අද මම කතා කරන්න යන්නේ A-level කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්නයකට සාර්ථකව පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. ඉතින් අද මම රචනා ප්‍රශ්නයේ විදියට පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකි ක්‍රම විස්තර කරන්න කියන ප්‍රශ්නය ගන්නම්. 12 ශ්‍රේණියේ 4 වෙනි පාඩම ශාක පෝෂණය පාඩමේ කොටසක් තමයි මේක. රචනා ප්‍රශ්නයක් ලියන්න පටන් ගද්දිම අපි ප්‍රශ්නය හොඳින් කියවලා බලලා තේරුම් ගන්න ඕනි. තේරුම් අරගෙන ප්‍රශ්නය තුල දීලා තියෙන අපි නිර්වචනය කරන්න අවශ්‍ය කොටස හෝ වචනය හොයාගන්න ඕනි. ඉතින් උදාහරණයක් විදියට මේ ප්‍රශ්නය ගත්තොත් පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියන එක තමයි අපි මේ ප්‍රශ්නයේදී හඳුන්වා දෙන්න ඕනි. පොහොර භාවිත කාර්යක්ෂමතාවය යනු භෝගයකට යෙදූ පොහොර ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන්ම භෝගය භාවිත කළ පොහොර ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීමයි. ඊට පස්සේ කරුණ විදියට පොහොර භාවිත කාර්යක්ෂමතාව වැඩි කිරීමට යොදාගත හැකි උපාය මාර්ග එකින් එක විස්තර කරන්න ගන්න. මුල්ම කරුණ විදියට භෝගයට ගැළපෙන පොහොර මිශ්‍රණ භාවිතය. භෝගයේ ඒ වර්ධන අවධියට හා භෝග වර්ගය අනුව සුදුසු පොහොර නියමිත ප්‍රමාණවලින් භාවිතා කළ යුතුය. මුල් වර්ධනය වන අවස්ථාවේදී පොස්පරස් ප්‍රමුඛ පොහොරක්ද, වර්ධන අවධියේදී නයිට්‍රජන් ප්‍රමුඛ පොහොරක්ද, මල් පිපෙන අවස්ථාවේදී පොටෑසියම් ප්‍රමුඛ පොහොරක්ද සුදුසුයි. 2. යෝග්‍ය පොහොර යෙදීමේ ක්‍රම අනුගමනය කිරීම. උදාහරණ ලෙස ශාක පේලි අතර තීරු ලෙස පොහොර යෙදීම හා ශුද්ධ පෝෂක ලබා දීම සඳහා ශාක පත්‍ර මතට දියරයක් ආකාරයෙන් යෙදීම ආදී කරුණු දක්වන්න පුළුවන්. මෙසේ පත්‍රවලට ඉස්නාවක් විදියට පොහොර යෙදීමෙන් පත්‍ර මගින් අවශෝෂණය කර පරිසංක්‍රමණය ඉක්මන් වේ. එසේම පසට යෙදීමේදීමෙන් පසේ තිරවීම, කාන්දු වීම ආදිය මගින් අපතේ යන පොහොර ප්‍රමාණය පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස සිංක් සල්ෆේට් පත්‍රවලට යෙදීම දක්වන්න පුළුවන්. 3. පාංචු වයනය, ව්‍යුහය නිසි ලෙස කළමනාකරණය කිරීම. වැලි පසක් නම් කාබනික ද්‍රව්‍ය එකතු කිරීම මගින් පසට යොදන පෝෂක පසේ රැඳී හොඳින් ශාකවලට අවශෝෂණය කරගන්න පුළුවන්. 4. වල් පැල පාලනය කර පොහොර යෙදීම. වල් පැල ඇති විට පොහොර යෙදීමෙන් වල් පැලද යොදන පොහොර වලින් කොටසක් අවශෝෂණය කරගනී. ඒ නිසා පොහොර අපතේ යයි. ප්‍රධාන භෝගයේ පොහොර කාර්යක්ෂමතාවය මේ නිසා අඩු වේ. 5. පසේ pH අගය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම. පොහොර යොදන අවස්ථාවේදී ශාකයක් ප්‍රශස්තව පෝෂක අවශෝෂණය කරන pH 6.5 සහ 7 අතර පැවතීමෙන් ශාකය විසින් පොහොර මනාව අවශෝෂණය කරයි. එම නිසා පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි වේ. 6. අධික වර්ෂාව පවතින කාලවලදී පොහොර නොයෙදීම. අධික වර්ෂාව සමග යොදන පොහොර මතුපිට අපදාවය වන ජලය සමග ගසාගෙන යයි. පස තුලට අවශෝෂණය නොවේ. එම නිසා යොදන පොහොර අපතේ යාමෙන් පොහොර භාවිත කාර්යක්ෂමතාවය අඩු වේ. 7. පස ක්ෂේත්‍රධාරිතාවයේ පවත්වා ගැනීම. ක්ෂේත්‍රධාරිතාවය යනු පසක පැවතිය යුතු ප්‍රශස්ත තෙතමන පරාසයයි. මේ අවස්ථාවේදී ශුද්ධ අවකාශවල ජලයත් මහා අවකාශවල වාතයත් පවතී. මේ අවස්ථාවේදී ශාක විසින් හොඳින් පෝෂක අවශෝෂණය කරගනී. ඒ වගේම ශාක විසින් පෝෂක අවශෝෂණය කරගන්නේ ද්‍රාව්‍ය ස්වරූපයෙන්. මේ අවස්ථාවේ පස පවත්වා ගැනීමෙන් පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. 8. කාබනික ද්‍රව්‍ය සමග එක්ව රසායනික පොහොර භාවිතය. මෙහිදී ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණය භාවිතා වෙනවා. කාබනික පොහොර හා රසායනික පොහොර එක්ව යෙදීමෙන් පෝෂක ඌනතා මගහැරී අස්වැන්න ඉහළ යනවා.
ඉතින් මේ ආකාරයෙන් අපිට රචනා ප්‍රශ්නය අවසන් කරන්න පුළුවන්. මේ ප්‍රශ්නයට ලකුණු ලබා දීමේදී හැඳින්වීමට ලකුණු 10කුත්, උපාය මාර්ග 8ක් නම් කිරීමට ලකුණු 2 බැගින් කරුණු 8ට ලකුණු 16කුත්, උපාය මාර්ග 8ක් විස්තර කිරීමට ලකුණු 3 බැගින් කරුණු 8ට ලකුණු 24කුත් ලැබෙනවා. රචනා ප්‍රශ්නයට ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 50යි. රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියන විදිය සහ මේ රචනා ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න.